හායි යාළුවනේ SV Log YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද ආවේ අපි අර නැලල්ලේ වගේ මේ වැව නම් ගොඩ වෙලා තියෙන්නේ නැලල්ලේ වගේ මේ. ඉතින් අපිට හිතුණා මෙතන පොඩ්ඩක් ගවේෂණය කරලා බලන්න දවල් වීඩියෝ එකක් ගෙනල්ලා රාත් වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ රෑ වීඩියෝ එක ගේන්න ඉස්සෙල්ලා දවල් වීඩියෝ එක ගෙනල්ලා ඔයාලා ලොකේෂන් එක පෙන්නන්න. මේ නම් වැව ගොඩ වෙලා තියෙන්නේ ගොඩක්ම. ඉතින් මේක බලන බලධාරීන් ඉන්නවා නම් මේ වැව ප්‍රතිසංස්කරණය කරලා දෙන්න කියලා ඊටමත් ආදරෙන් ඉල්ලනවා. මේ හොරොම්බාව අර එහා පැත්තේ ඒජිප්ස් එක මෙහා පැත්තේ මේ තියෙන්නේ මේ ගබඩාව රජයේ ආයතන දෙකක් තියෙන්නේ. ඒ පිටිපස්සේ තමයි මේ වැව තියෙන්නේ. මේක ඩාක්කර 6ක් 7ක් විතර වගේ තියෙනවා මේ වැව. කවුරු හරි ඉන්නා නම් මේක බලධාරියෙක් ඉන්නා නම් මේක මේ වීඩියෝ එක බලනවා නම් මේක ප්‍රතිසංස්කරණය කරලා දෙන්න කියලා ඊටමත් ආදරෙන් ඉල්ලනවා. ආරයිට් අපි වීඩියෝ එකට යමු. පාලු එතන අරක්කු කට්ටිය බොනවා නේද ඇවිල්ලා ලොකේෂන් එක බලන්න. දැන් වීඩියෝ එක කරන්න පුළුවන් වේද පුතේ? අල්ලලා දාන්න. මේ හරි හොඳ සෙල්ලම් යනවා වගේ. ඈ? හොඳ සෙල්ලම් යනවා වගේ පිටත්. අර මේව ගස් ටික කපලාද? අර මේක තිබ්බා එන්න ගස් කන්ද. අතන බඩු ටික තිබ්බට කමන්නේ නේද? ප්‍රශ්නයක් නැහැ නේ. යාළුවනේ ඔයාලට බලාගත්ත හැකි මේක අහිමාන තැන්. යාළුවනේ ඔයාලට බලාගත්ත හැකි මේ අහිමාන තැන්. ඒකත් වර්ණ වැව දැන් නම් ගොඩ වෙලා තියෙන්නේ ගොඩක්ම. මේ ඉස්සර යන්න පුළුවන් නැති යන්න බැරුව නේ ගොඩක් තියෙනවා. ඉතින් මේ ඇත්තට ගව ගුමාර විදිහට ගොඩ වෙලා තියෙන්නේ නේ. මම හිතුවේ නෑ මෙච්චර මේ ගොඩ වෙලා මේ වෙලා ඇති කියලා. සම්පූර්ණ බූට් එකක් ගේන්නම් වෙනවා රෑ ගහනවා නම් වීඩියෝ ක්ලිප් එක එතන නම් ඇති කියලා මම හිතනවා. යාළුවනේ මේමයි මේකේ තත්ත්වේ. ඔයාලට දවල් වීඩියෝ එකක් මේක කොහොමද තත්ත්වේ කියලා බලන්න. යන්න උදේ මෙහාට යන්නත් බෑ නේද? යාළුවනේ මේ ගල එන බලාගත්තේ යාළුවනේ ඔහොම තමයි මේ තියෙන්නේ. එතනින් එහාට අපිට යන්න බෑ. මේ එතනින් ඔය යන්න යන්න බලාගෙන කටුවනේ ඉතින් යන්න අමාරුයි ගොල්ලෝ. බෑ මෙතන ඉන්න බෑලා ගිහගෙන යාළුවනේ මේ තමයි මේක තියෙන්නේ. බලාගෙන මේක නිදන් කතන්දරයකුත් තියෙනවා. ඉතින් ෆයින් ගලට ඉතින් අපි බලමු මේ මොනවද තියනවද කියලා ඉදිරියේදී. ඉක්මනට යන්න දෙන්න. කැල් ටික තවත් එහෙම තියෙනවා. කැල් ටික එහෙම තියෙනවා.
මේකේ නටබුන් තියෙනවා. නටබුන් තියෙනවා මේ මම නම් ගොඩ දවසකින් ආවේ නෑ. ඉස්සර මං එනවා මේකේ. සරු දෙරණ මකා තන කබල කකා සිංහයෝ සිංහති හෙතෙරින් සිහරතුනට දාවූ සිංහ පැටව තුටුවෙද අනුනගේ ඉඳුලින් තුන් හෙලේ කැල දිය මෙච්චර ලොකු තිබ්බේ නෑ. මම එනකොට දැන් විශාල බෝධියක් කරලා තියෙනවා. මේ ගල් පුතේ මේ ගල් තියලා තියෙන්නේ. මේ ගල තියලා තියෙන්නේ මෙතන. කොහෙද නටපු? යන්න ඕනේ මෙහියා. අතර කැල් ටිකක් තියෙනවා. මේ මෙතන මේකත් කතන්දරයක් නේ. මේකත් පෙන්න. නිදානක කතන්දරයක් තියෙන්නේ. ඔව් ඒ වගේ ඕනේ. නිදාන් කතන්දර ඕනේ. ඉතින් යාළුවනේ මේක රෑ වීඩියෝ ක්ලිප් දෙකක් පත් කරන්න වෙනවා පුතේ. අර හස්කම්පලෙන් එනවා නේද ඇල? අර එතන හස්කම්පල ඇල පටන් ගන්න නැලැල්ල වැව තියෙන අපි මේ ඊයේ පෙරේද කරපු වීඩියෝ එක. එතනින් තමයි පටන් ගන්න. ඒ වතුර පාර තමයි ඔය ලොකු වෙලා ඇවිල්ලා මේකට මේ ඇලයි ඒ ඇලයි හෙට්ටි පොළ පැත්ත කණ්ඩ දෙදුරුවේට. ඔව් ඒ පැත්තේ යනකොට මේ වතුර පාර පද වැඩිනේ. එතකොට ඔය පළල් වෙලා ඔයක් වගේ සාමාන්‍ය පළල් වෙලා යන්නේ. මේකේ මෙහෙම සිද්ධියක් තියෙනවා. මේ පැත්තේ කඳු පොඩ්ඩක් නැහැනේ. දැන් වයම පැත්තේ කඳු අඩුයි දැන්. දැන් ඔය නුවර ඒ පැත්තට වෙන්න කඳු තියෙන්නේ කෑ ගල්ලා. ඒ පැත්තේ කඳු තියෙනකොට කඳු වලින් මේ වගේ ඇවිල්ලා උල්පත් කියන්නේ පොඩි දිය ඇලි ඇවිල්ලා මේ ඇල පාරවල් ඇවිල්ලා එනවා කඳු වලින්. ඒ එන වතුර පාර තද වැඩි. එකට එකතු වෙලා එනකොට පල්ලහට බහිනකොට වෙන වතුර පාරක් පට්ට විදියට ලොකු වෙලා එන්නේ. ඊට පස්සේ ඒක එනකොට පලාත කඩාගෙන එන්නේ. ඊට පස්සේ ඊට වෙන එන්න පළල් වෙනවා. ඊට පස්සේ ඔයක් බවට පත් වෙනවා. ඒ වගේ තමයි. දැන් මෙහෙම වෙන්නේ නැහැ. යාළුවනේ වලට නේද? මේක තාපත්තේ වෙලා තියෙන්නේ. විවේකන්ද දුව තමයි අපි යන්නේ. ඉතින් විවේකන්ද දිගේ තමයි යන්නේ. ඉස්සර මෙහෙන් අපේ අම්මලා එහෙම දාන්න ගිනිනු දංගොල්ලේ පන්සලට. මෙතනින් තමයි එන්නේ ඔහොම ඒක ඔක්කොම වෙනස් වෙලා තියෙන හැටි කියන්නේ. නැහැ නේ ඉතින් දෙවොන හදන්න කාලේ හරි මේක හදන්න. බුරු වලට වතුර එහෙම ගන්න පුළුවන්. මේක ඉස්සර තිබ්බා එන කුබුක් ගද්දයක් තිබ්බා. ඒ කුබුක් ගද්දකේ මේ ඔයාට මතකද මන් දන්නේ මේ මෙවුන් ඉන්නවා. මෙවුන් කියන්නේ මේ පවුලු ගහනවා. දැන් ඒ පවුලු නැහැ. හරි අපි යා දැන් ඉතින් හරියට මේ ගස් එහෙම තිබ්බේ නෑ. මේ පල්ලෙහාට වෙන්න තිබ්බේ. මං හිටියේ රැයට යන්නත් බැරි වෙයි කියලා. බොන්න බොට්ටයක් වාගෙන තියෙන කට්ටිය කරගෙන හදාගන්න. කොටු කර යදලින් ඇති සිංහ
විලිවෙද යති දැක එළයන් තුන් හෙලේ කැල තුල සිංහ පැටව right. ඉතින් අපි මෙතනින් වීඩියෝ එක නවත්තනවා. රෑ වීඩියෝ එකක් ගේනවා අපි. මේ සතියේම අපි රෑ වීඩියෝ එකක් ගේනවා. සතියේ YouTube එකටත් දානවා අපි මේ සතියේම. ඉතින් ඔයාලා බලලා මේක සබ්ස්ක්‍රයිබ් කරලා ඔයාලා යාළුවන්ට ෂෙයා කරලා මේ අන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඉතින් අපිට සහයෝගයක් දෙන්න අපේ channel එකට. හරි. එන SB Log YouTube channel එක. මේ යාළුවනේ නිදානක සලකුණක් තියෙනවා. ඉතින් අපි මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ආ වීඩියෝ එකකින් හම්බ වෙනකොට රෑ මේ ලොකේෂන් එකේ රෑ වීඩියෝ එක හම්බ වෙනතුරු ඔයාලට ජය වේවා බුස්සර්ණයි.